ජීවිතය ගලන්නට අඩු නැතුව දුන්නු හයිය ජීවිතය හැදෙන්නට දුන්නු වාරුව. ඒ තමයි අපේ ගුරුවරු. අපි ඉන්නේ මේ වෙලාවේ නාගපගුණ විද්‍යාලයේ ගමේ ඉස්කෝලේ. ගමේ ඉස්කෝලේ මේ පන්ති කාමරවල ඇතිතරම් අකුරු හැඩ කරලා අපිට කියා දෙන්නේ නැති. එහෙම ඉගෙන ගත්ත අය මේ වෙනකොට ඇතිතරම් ඉන්නවා ජීවිතය හැඩට හරි සාර්ථකව ගත කරන. ඒ මේ පාසලෙන් එහෙම නැතිනම් අපේ ගමේ ඉස්කෝලේ අකුරු ඉගෙන ගත්ත හින්දා මේ වෙලාව මම ඇවිල්ලා ඉන්නේ එහෙම හැඩට ජීවත් වෙන්න පාර කියා දුන්නු අපේ උකුන් අම්මා ටීචර් ගැන කතා කරන්න. අපි ආදරයට කියන්නේ හැමෝම ආදරයට කියන්නේ බාලමහලු හැමෝම ගමේ හැමෝම කතා කරන්නේ උක්කු අම්මා ටීචර් කියලා. ආයිබෝවන් ටීචර්. ආයිබෝවන් පුතේ. නාගපගුණ ඉස්කෝලේ කිව්වහම හැමෝම ආපු ගිහපු ඉස්කෝලේ. මේ වෙනකොට ගමේ වැඩි හිටියොත් මේ ඉගෙන ගත්තෙත් මේ ඉස්කෝලේ. අවුරුදු 31ක් මේ නාගපගුණ ඉස්කෝලේ අකුරු උගන්වපු උක්කොම ටීචර් එක්ක තමයි අපි කතා කරන්න හදන්නේ ඒ මතකයන් ගැන. මොකද අපි හැමෝම ජීවත් වෙලා ඉන්න කාලේ තමයි මේ මතකයන් කතා කරන්න ඕනේ. වටිනාකම දෙන්න ඕනේ. මට ඉස්සෙල්ලම කියන්නකෝ උක්කොම ටීචර් මේ පාසලට ආවේ මොන අවුරුද්දේද? පුතේ මං ආවේ 1974 ජනවාරි 1 වෙනිදා. ඊට ඉස්සෙල්ලාම උණගලා වෙර. අවුරුදු එකමාරක් ඉඳලා ඊට පස්සේ මෙහි හිටපු ජයතිලක ලොකු සර් මාව කොහොම හරි මෙහෙට ගත්තා 74. අදටත් උක්කොමඩියේ ජීවත් වෙන්නේ නාගපුර ඉස්කෝලේ ආබදව. සමහරක් වෙලාවට ටීචර්ට තවමත් මේ ඉස්කෝලේ උදේට ළමයින් ගාථා කියන සද්දේ, දවල්ට ඉස්කෝලේ ඇරලා යන විට ළමයි බලනකොට ටීචර්ට තාමත් ඒ අතීතය මතක් වෙනවා ඇති. ටීචර් දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නේ. ඒ පාසල් මතකයේ සුන්දර තැන් එක්කද කොහොමද අපිට මතක් කරන්න පුළුවන් ටීචර්ට මතකයක්? පුතේ ප්‍රාථමික පන්තිවල වැඩ කරද්දී මම බොහොම සතුටින් හිටියා. අපිට ගුරුවරයෙක්ගෙන් දකින්න පුළුවන් අන්න ඒක තමයි. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්න ගුරුවරු අපි ළමයින් එක්ක ඉන්නකොට සමහරවිට සැර වෙනවා, හරි කේන්ති කෙනෙක් කියලා. හැබැයි විශ්‍රාම ගිහිල්ලා අපි හිතන්නේ හරි සුවයෙන් පඩි අරගෙන ඉන්නවා කියලා නැහැ. මානසික සතුට තියෙන ගුරුවරුන්ට ඉස්කෝලේ. ඒ අර නිහඬියාව, ඒ සංවේදීභාව අපි දැක්කේ ඒකයි. තාමත් අපේ ගුරුතුමා පාසලෙන් එනකොට ගේට්ටුවෙන් ඉද්දි මගේ සම්පූර්ණ ශරීරය හිරි වැටෙනවා. ඒ තරම් මට මේක මගේ නිජබින, මගේ දරුවන්ගේ නිජබින. මගේ ඉගෙනගත්තු 1000කට එහා ගෝලයෝ දැන් මේ ගමේ ඉන්නවනේ. ඒ සියලු දෙනාට මම ගරු කරනවා. එයාත් මට හොඳට ගරු කරනවා. හරි සතුටින් ඉන්නේ. ඒ කාරණාව අපිට සාක්ෂිත් එක්කම දැකලා තියෙනවා. ඒ කියන්නේ ගම්වල ඉන්න විවිධ ස්ථරවල ජීවත් වෙන මිනිස්සු සමහර අය බෝක්කුවක් උඩ ඉන්න පුළුවන්, සමහර කෙනෙක් ඔෆිස් එකක ඉන්න පුළුවන්, සමහර කෙනෙක් හොඳ වාහනයක යන්න පුළුවන්. අර මම කියන්නේ ගමේ පුස්සයිකලේ පදින තරුණයෙක් ඉඳලා මේ රටේ ඉහළ තැන් වලට ගිහින් ඉන්න ටයිකෝට් අඳින මහත්තුරු පවා උක්කොම ටීචර් ගරු කරනවා. උක්කොම ටීචර් පාරේ යනකොට සරම කැහපොට ගහන් ඉන්නවා නම් සරම කැහපොට ගහන් ඉන්න එක දිගහැරලා ටීචර් ගරු කරනවා. අපි කියන්නේ යම් කිසි මොහොතකදී එක එක විදිහට තරුණයන් එක්ක රංචු ගහලා හිටියත් දෙමව්පියන් යනවාට වඩා වැඩි ගෞරවයක් උක්කොම ටීචර් දෙනවා. ටීචර්ට එහෙම අර ඒ ගෞරවයේ ආදරය ලැබුණේ කොහොමද? සාමාන්‍ය ටීචර් සැර කෙනෙක්ද? ඇත්තටම ගුරු ජීවිතයේදී සැර නොවේ බෑ. මොකද ශිෂ්‍යයෝ යහමඟට ගන්න අපි සැර වෙන්න ඕනේ. ඊට වඩා හැබැයි වැඩි ආදරයක් දක්වන්න ඕනේ. ළමයි සමීපයට ගන්න ඕනේ. මගේ ඔසරි පොටේ එල්ලිලා ළමයි කොච්චරනම් ඉඳද්ද මාව පිටකින් වැටිලා කොච්චර ඇද්ද? මගේ ළමයි එක්ක මම බොහොම සතුටින් හිටියේ. ඒ ළමයි අද අවුරුදු 50ක් වුණා. ඒත් එක්ක මම දැන් වැඩිහිටි සමිතියේ මේ ඒත් එක්ක බොහොම සතුටින්. ළමයි පෙරේද ඇවිල්ලා මගෙන් අහුවා ඔයාලගේ වැඩිහිටි සමිතියේ ටීචර් හරි විනෝදාස්වාදයක් විඳිනව නේද? මම ඔව්. ඒ විනෝදේ මම හැමෝටම දෙනවා. අදටත් දෙනවා, හෙටටත් දෙනවා. ජීවිතයේ අවසාන වෙනතුරු මම සතුටින් ඉන්න හරි කැමතියි. සෞන්දර්යයට හරි කැමතියි. ඒක ඉතින් උපතින්ම ලැබිච්ච දෙයක්. පන්සලේ මම භාවනා කර හිටියත් මට ඈත බෙරහඬක් ඇහෙනවනම් මගේ භාවනාව වෙයින් ඉවරයි. ඒ තරමට මම සෞන්දර්යයට කැමති. ඒ නිසා ගුරුවරයෙක් හැටියට සෞන්දර්ය කරන්න පුළුවන් කෙනාට ළමයිත් එක්ක හොඳ සතුටින් ඉන්න පුළුවන්. හැම පන්තියකම නටුමක් නටලා සින්දුවක් කියලා අර වේදනාව ළමයාගෙත් නැතු යන.
ගණිතේ පාඩමේදී සැරවැර කරනවා. නමුත් ඒක මැකෙන්න ඊගාවට මට අවශ්‍ය පාඩමක් පන්තියට හදාගන්න. ගුරුවරු මගේ පන්තියේ සතියකට සැරයක් පිරිස එකතු වෙලා ගුරුවරු බාඩි කරවලා විදුහල්පතිතුමා මාව ගන්න හැටි නිරීක්ෂණය කරන්න කියනවා. ඒ නිසාමයි ඔක්කොම ටීචර් විශ්‍රාම යනකොට නිහොජ්ජ විදුහල්පතිතුමිය හැටියට විශ්‍රාම යන්නේ. ඒ කියන්නේ හැමෝගෙම ගුරුවරුන්ගෙන් පව ඇගීම ලැබුණු හින්දා අර මේ ටීචර් ළමයින්ට සැරද කියන කතාව අහනකොට මට මේ දැන් අපි කතා බහ කරද්දී එක කතාවක් ඇහුණා මේ ඔක්කොම ටීචර් විටක මවක් වගේ විටක යක්ෂණියක් වගේ කියලා. ඒ කියන්නේ එහෙම කියන්නේ මොකක්ද හේතුව? හේතුව ඇත්තටම ඉතින් මේ මට ශිෂ්‍යත්ව පන්තිය කියන එක මට ඕන ළමයි වැඩිපුර දෙපැත්තේ ඉස්කෝල දෙකට තරගේ. මං විශ්‍රාම යනතුරු ඒක දුන්නේ නැහැ. මම තමයි මගේ ගමේ ආයත මම තනක් දුන්නේ. එතකොට මට 5ක් 6ක් 7ක් දාන්න වෙනවනේ. සමහරවිට අපේ එකෙන් 5ක් නම් දෙපැත්තෙන් එක්කෙනෙක්වත් නෑ. ලොකු සර්ට හරි සතුටුයි මට සතුටුයි. කාර්යාලයෙන් ඇවිල්ලා ලොකු සටහන් දාලා ඒ වගේ සතුටක් ලැබෙනවනේ. එතකොට ඒත් එක්කම අනිත් ළමයිනුත් යම්කිසි දුර්වල ළමයි ඉන්නවනේ. ඒගොල්ලත් යම්කිසි මට්ටමකට එනවනේ. අර යට ගහනකොට අනිත් අයටත් නිකම්ම රිදෙනවා. එහෙම ඒ නිසා තමයි මේ ළමයා හිමි ලියන්නේ නැත්තේ. පස්සේ ඇඬු හැබැයි. අතනේ කියුවෙන් පස්සේ ඇඬුවා. ඇවිල්ලා වැන්දා ටීචර් මට සමාව වෙන්න කියලා. පොඩි ළමයිනේ. ළමා මනසකින් එහෙම තමයි. ඒක අපි ගණන් ගන්න හොඳ නැහැ. මම සතුටින් මේක පිළිගන්නවා. මම රචනෙත් අදටත් කියන්නේ. එහෙම රචනා නම් එහෙම ලියපු පොත් නම් කොච්චරනම් ටීචර් ගාව ඇද්ද නේ? ටීචර් මේ නාගපුවන ඉස්කෝලේ අපි කියමු දැන් මතක ගොඩාක් තියෙන්න පුළුවන් නේ. අමතක කරන්න බැරිම මතකේ මොකද්ද? අමතක ජාතික මේකේ ඉන්න ගුවන් විදුලි සංස්ථාව පියසේන. ඒ ළමයා පුතේ දවසක් දෙහි පිළියන්ද. කඩේට ගියන් දැල් පිළියක් කරන් ආවනේ. රණ්ඩුවට. එදා තමයි මගේ ජීවිතේ මං ඇඬුවේ හරියට. දරුවෙක් මෙහෙම කරයිද කියලා ඒ තරමට ඒ ළමයා තවත් ළමයෙක් එක්ක බද්ධ වෛරයක් ඇති කරා. එදා මම ලොකු සර්ගෙන් ගුටි කෑවා. හේතුව ලොකු සර් එතකොට ගහන්න යනවනේ ළමයාට. එකක් දෙකක් ගහනකොට මට දරා ගන්න බෑ. මම ගිහිල්ලා කෝටු වෙනකොට මටයි වදින්නේ. ලොකු සර්ගෙන් ගුටි කාපු අවස්ථා තුනක් තියෙනවා. ඒ තුනේදීම ඒක මට ජීවිතේ මරණ තුරු මතකයේ තියෙනවා. කවුද ලොකු සර්? මගේ ගෝලයා. ජානහස. ටීචර්ගම ගෝලයා. ඔව්. අපේ ඉස්කෝලේ හිටපු විදුහල්පතිතුමා. ඔව්. ඉතින් පස්සේ ඇවිල්ලා මේ වැඩි යන අත ගන්නහම ලොකු සර් එච්චරකට ආදරේ ඉතින් ගෝලයායි ගුරුවරයායි බොහොම සමීපෙන් හිටියා. ගුරු වෘතයේදී එහෙම මේ ටීචර් උගන්වපු ගෝලයෝ ටීචර්ත් එක්කම උගන්වන්න කාර්ය මණ්ඩලයට ඇවිල්ලා එහෙම කොච්චර විතර කට්ටිය හම්බෙලා තියෙනවද? මෙහිම ඉන්නවනේ ළමයි. ඔව්. දැන් මේ ඉස්කෝලේ නෑ ඒක තැන්වල ඉන්නවා මට නම් මතක නෑ අපිට දැන් කියන්නේ. මෙන්න ගුරුවරු ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා, ડોක්ටර්ලා ඉන්නවා. මගේ පුතු තුන් දෙනාත් එක්කෙනෙක් ඉංජිනේරුවෙක්, එක්කෙනෙක් විද්‍යාධාරී, අනිත් එක්කෙනා කෘෂි විද්‍යා. ගොඩක් එහෙමයි ඉන්නවනේ. පාරේ තුටේදී හම්බ වෙනවා. අනේ හම්බුනහම කාර් එකේ ගියත් නවත්තලා මට බහැලා කතා කරලා යනවා. හැබැයි පුතේ දැන් දරුවෝ එහෙම නෑ කියන එක නම් කියන්න ඕන. හරි වෙනස් දැන්. ඒක ගුරුවරු විහිම්මයි ඒ தත්ත්වය පුතේ ඇති කරගත්තේ. අහන්නකෝ අපේ චන්ද්‍රිකා දුවගෙන් එහෙම ඒ කාලේ කොහොමද ගුරුවරු හිටියේ කියලා. ගුරුවරයා තමන්ගේ ගුරු ගෞරවය තියාගෙන නේද? ගුරු පෞරුෂය තියාගෙන ඉන්න ඕනේ ඉස්කෝලේ. එහෙම නැතු හැල්වට පත් වුණොත් ඉතින් එහෙම වෙනවා ඉස්කෝලේ ළම. ඒක තමයි අද වෙලා තියෙන්නේ. මගේ ගෙදර දොරකඩ ඉඳගෙන ඉන්න බෑ දැන් ළමයි පාරේ ඉස්කෝලේ යනකොට. ඒ කියන જાති මට ඇහෙනකොට. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඔක්කොම ටීචර් කිව්වහම ටීචර් දැන් මේ ගමේ ඉන්න වැඩිහිටියෝ අතරින් අපි කියන්නේ දැන් අර අත්දැකීම් වැඩිපුර තියෙන සහ ගමේ ඉන්න හැමෝටම ඉන්න සම්පතක්. කියන්නේ දැන් වැඩිහිටියෝ ඇත්තටම අඩුයි ගමේ ඉන්නවා. මට කියන්නකෝ ටීචර් මේ ටීචර්ගේ උපන්දිනේ 1945යි 6යි 21. 45යි. 6යි 21. එතකොට ඉස්ලාම් පත් වෙන ගන්නකොට අවුරුදු 22. 22යි. ඔව්. ඒ කාලේදී මුණුපත් වීම අපේ යුරෝපීය රජයෙන් දුන්නේ ශිෂ්‍ය ගුරු. රුපියල් 99යි 7 99යි පඩිය. එහෙම අවුරුදු 3ක් හිටියා. ඊට පස්සේ ඒ ශිෂ්‍ය ගුරු ගන්නත් විශාල තරඟ විභාගයක් තිබ්බා. තරඟ විභාග දෙකකින් තමයි තේරුනේ. ඊට පස්සේ මම කල්පනා කරා මේක හරියන්නේ නැහැ කියලා.
ඉස්කෝලේම හිටපු ස්වාමීන් වහන්සේ නමක් අපේ ශිෂ්‍ය ගුරුවරුන්ට පන්තියක් දැම්මා. ඒකෙදී මම විතරයි පාස් වුණේ ගුරු විද්‍යාල ප්‍රවේශ. අනුරාධපුර ගුරු විද්‍යාලයෙන් ඊට පස්සේ දුෂ්කර සේවයට කියන්නේ මෙහෙට දැන් පොළොන්නරුව. ඊට පස්සේ පදිංචි. දැන් ටීචර් දැන් මේ මොහොතේ විශ්‍රාම සුවෙන් ඉන්න නාගපුගුණනේ. දැන් නාගපුගුණ ඉස්කෝලෙන් විශ්‍රාම ගියා. දැන් ඉන්නේ ගෙදර ඉස්කෝලේ ගාවම. ටීචර් කවදා හරි මේ ඉන්නව දැනුත් ඉන්නේ සැපෙන් තමයි. හැබැයි කවුරු හරි දරුවෙක් හරි යෝජනා කරොත් එහෙම අපි පොඩ්ඩක් ගමෙන් එහාට ගිහලා කොහේ නගරකට ඉමු ගෙවුවොත් එහෙම අර ළඟ තියෙන ඉස්කෝලේ ගමයි දාලා ටීචර් යන්න පුළුවන් තත්ත්වෙ හිතක් හදා ගන්න පුළුවන්ද? බෑ. ඒක දැනටත් තියෙන අරුබුදයක්. මොකද ලොකු පුතා ලැහැත්ති මං ගෙනියන්නේ. කොළඹට රය. ඔව්. මට ඒ තාප්ප බඳපු ගෙවල් වල ඉන්න බෑ. මට නිදහසේ මගේ වැඩිහිටියෝ ගෝලේ ඔක්කොම මෙහෙම මට එයයි දාලා යන්න බෑ කොහෙවත්. මගේ දරුවෝ දාලා ගියත් මට මේ ගම දාලා යන්න බෑ පුතේ. අපි දකින්න ටීචර් ඉස්සරහට වෙලා පුටුව තියාගෙන කොයි වෙලේ බලුවා ටීචර් පුටුවත් එක්ක පාර දිහා බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි අර ගේ ගාවෙන් යද්දී නිකමඩ හරි බලන්නේ ඔක්කොම ටීචර් ඉන්නවද කියලා. අපේ ගෙවල් වල කට්ටියත් අම්මලා තාත්තලා අහන්නෙත් එහෙම තමයි. ටීචර් දැක්කද ඒ වගේ. ටීචර්ට අර මේ විශ්‍රාම යන දවසේ දැනුණු හැඟීම ඒ කියන්නේ අපිට ටීචර් ජීවිතේ එක එක බැදීම් වෙනවා, බැදීම් වෙන් වෙනවා, දරා ගන්න අමාරු වෙනවා. ටීචර් දැන් අවුරුදු ගාණක් අවුරුදු 31ක් උදේ ඇවිල්ලා දවල් මෙතනින් ඉස්කෝලේ ඉවර වෙලා ගෙදරට යනවා. විශ්‍රාම ගිහිල්ලා පහුවදා දවසේ ආයෙ හැම ඉස්කෝලෙන් ටීචර්ට කළමනාකරණ කරන්න දෙයක් නැහැ. මට කළමනා කරන්න දෙයක් නැහැ. මට පුතේ මානසිකව අරුබුදයක් ඇති වෙලා තියෙනවා. කල්පනා වෙනස් වෙලා. ඒ වහාම මං හිතන්නේ දරුවෝ ඇවිත් තියෙනවා. ඇවිල්ලා වෛද්‍යවරයෙක් ළඟට කරගෙන ගියා. ඊට පස්සේ මේ පරිසරයෙන් අයින් කරන්න කිව්වා. මොකද මේ ඉස්කෝලේ හඬෙන් මට ඇහින්නේ. ළමයි යනවා පේනවා. මට දරා ගන්න බෑ. මට ගමනේ මේ වුණ මගේ ගුරු මණ්ඩලය ඕනේ කියන තැන මට එතකොට හිතුණා. ඊට පස්සේ මහත්තයා දවසක් දැන්නා. දැන් ඒව අතාරින්න ඕන ගම සම්බන්ධ කරන ඒ බැනිල්ලත් මට හරි වේදනාවක් වුණා. පස්සේ දරුවෝ ඇවිල්ලා මානසික වෛද්‍යවරයෙක් ළඟට අරන් ගියා. ගිහිල්ලා වෙනස් කරන්න කිව්වා මේ පදිංචිය. මම කොහොමද යන්නේ? මට මේ ඉන්න පුළුවන්. කියලා කොහොම හරි ඉතින් හිත හදාගෙන හැබැයි එතකොට දෙමව්පියෝ 4-5 දෙනෙක් කාන්තාවෝ ඇවිල්ලා පුතේ ඒ වලම සමිතියක් පිහිටවගත්තා. සමිතිය පිහිටවගත්තේ ගෙයින් ගෙට යන්න. එතකොට මාස 2-3ක් යනකොට ගමත් එක්ක මම නිතරම සම්බන්ධ වුණා. එදා භාණ්ඩාගාරික අදටත් ඒ සමිතිය තියෙනවා. ඒ සමිතිය මම මරණකම් අයින් වෙන්නෙත් නෑ, නැති කරන්නෙත් නෑ. ඒ සමිතිය නිසා මම සම්පූර්ණයෙන් ගමත් එක්ක යාවුණා. දාලා යන්න බැරිකම නැතුව ගියා. ඒගොල්ලන් මම අදටත් පින් දෙනවා කරපු දෙමව කියන්නේ. ඒගොල්ලෝ කොහොමද තේරුම් ගත්තනේ මම ගැටිලා ඉන්න තැන මේක කොහොමද ගොඩ ගන්න ඕන කියලා. ටීචර් දැන් අපිට දැන් මේ පාරේ යනකොට අපේ නාගපුණ ඉස්කෝලේ දකින්නකොට අර අපිට උනත් ගමේ ඉස්කෝලේ කියලා ඔලු මතකයට එනවා සහ තව මීට වඩා ඉස්කෝලේ උඩට ගන්න පුළුවන් කියන එකක් අපේ ඔළුවට එනවා. දැන් අපි ඉස්කෝලේ යන කාලේ හිටියා දිසානායක සර් හිටියා. ඊට පස්සේ පුණ්‍යා ටීචර්, මාංගලික ටීචර්, අබේනායක ටීචර්. මම කියන්නේ මෑත කාලේ ඉන්න අපි අතරින් වෙන් වුණු ගුරුවරුන් සහ ගුරුවරියන්. මට මතකයි දිසානායක සර් අපේ ලොකු සර් මට කිව්වා මම ඉස්කෝලෙන් අස් වෙන්න යනකොට තෝපාවට යන්න හදනකොට අපේ අප්පච්චිට කිව්වා ජයරු මල්ලි මේ කොල්ල අස් කරන්න එපා. මේ මං යන ඉස්කෝලේට එක්කයි යන්නම් කියලා. ඒ කියන්නේ ඒ තරමටම මේ බැඳීම් තිබුණා. දැන් අපිට වඩා ටීචර් බැඳීම් වැඩි. ගෝලයා සහ ඊට පස්සේ ඒ ගුරු කාර්ය මණ්ඩලයත් එක්ක රාජකාරී කරනවා. දිසානායක සර්, පුණ්‍යා ටීචර්, අබේනායක ටීචර්, මංගලික ටීචර් මේ ආදරණීය ගෝලයෝ සහ මේ ගුරු මණ්ඩලයේ වෙන්වීම ටීචර් අම්මා කෙනෙක් හැටියට මොන වගේ මතකයක්ද තියෙන්නේ? පුදුමාකාර විදිහේ වේදනාවක් විඳිනවා. දැන් මට උපදෙස් දුන්නා සතියක සැරයක් ඒ හිටපු ගුරු මණ්ඩලයත් එක්ක දුරකථනයෙන් කතා කරා. මම සැරයක් දෙකක් ඒක කරපුවා මට අර අතීතයේ අවදි වෙනවා වැඩි. ඒක මට කරදරයක්. ඊට පස්සේ මම ඒක අතෑරියා. හම්බ වුණොත් කතා කරනවා. එහෙම කියලා ඒගොල්ලෝ මම දුරස්ත කරා. නැත්තම් මම ගුරු දරුවෝ කියලා හැමෝටම කතා කරේ. මට පුදුම ආදරයක් තිබුණා. මගේ දුවනේ අයියාගේ දුව තමයි මංගලිකා. එයාත් නැතු වුණා. අබේනායක ටීචර්. අපි ඔක්කොම එක ක්වාටර්ස් වල ළඟ ළඟ හිටපු අය. හරි වේදනාවෙන් තමයි ඒගොල්ලෝ ඊටත් එහා සුනිල් සර් මතකද? පිස්සු හැදුණා පුතේ. පිස්සු හැදිලා ගුරු මණ්ඩලේ සමහර දවසට ගස් බඳිනවා. අම්මේ කියලා කෑ ගහන්නේ මට. මං ඇවිල්ලා ලෙහෙනවා.
ලෙහලා මගේ පන්ති කාමරේ ගිහින් තියාගන්න. කිසි එකක් නෑ මම උගන්වනවා එයා අපේ වාඩි වෙලා ඉන්නේ. අන්තිමේට මොකද උනේ ගුරු විද්‍යාලයට ගිහිල්ලා මොකද උණ වටුනේ. දුමුරියට පැනලා මැරුණා. මම සතියක් ඇඬුවා ඒ වෙනුවෙන්. මන් ළඟ හිටියා නම් එයාට කවදාවත් ඒක වෙන්න දෙන්නේ නෑ. එහෙම තමයි ජීවිතය. ඔක්කොම ටීචර් තාමත් ඒ ඔක්කොම ටීචර්ම තමයි. තාමත් ඒ ආදරේ තියෙනවා. පුළුවන් නම් කාර්ය බහුල වෙලා හරි අනිකුත් වැඩහින්දා මේ ගමෙන් බැහැරව ඉන්න ගෝලයෝ ටික ඒ ඉස්සර හිටපු ඔක්කොම ටීචර් තාමත් ගෙදරට වෙලා ඉස්කෝලේ දිහා බලාගෙන ඉන්නවා පාර දිහා බලාගෙන ඉන්නවා හැඬු කඳුලින්. මම මේ ගිය දවසට මට යාළුවා කරමති යන්න ඕන. පුළුවන් නම් විනාඩියක් මේ ශාලාවක තියලා මාව ගෙනිච්චොත් මම දන්නේ මොනව වෙනවද කියලා. නමුත් මගේ අදහසක් තියෙනවා. අනේ මේ ශාලාවේ මගේ හඬ මේ වාතාලේ තවත් ඇති. ඒ තුල ඉඳගෙන මට අවසන් ගමන යන්න ඕන හොඳයි කියලා මට හිතෙනවා. මගේ ආදි දරුවන්ගේ නිල්ලන්නේ. පුංචි කාලේ අපි අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කිව්වට එකපාරටම ඇහුවේ මින් ටීචර් ඉතින් ඉස්කෝලේ යන්න ඕනේ කියලා. ඒකේ අර තේරුම පුංචි කාලේ තේරෙන්නේ නැහනේ. පැන මඩ කඩිති වැවුතාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිප්කිරි පෙවූ මූසලෙන් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. එහෙනම් ටීචර් ආයේ දවසක අපි මේ ඉස්කෝලේදීම හමු වෙමු.